සර් මට මේක කියන කවුරුවත් නැහැ. මම මෙහෙම දෙයක් හොයාගත්තා. මේ පන්තියේ මෙතන ඉඳන් කිව්වේ. මෙයා හරි ට්‍රැක් එකේ ගියොත් අර කියන ફોකස් එක තියා මෙයා හරි ට්‍රැක් එකේ ගියොත් මේ ඉන්නේ මේ ලෝකේ ගණන් වල තව නව නිපෙවුම් කරුවෙක් කියලා මතක තියාගන්න. මම පොඩි කාලේ ඉඳන් පටන් ගන්නවා මගේ. පොඩි කාලේ. සාමාන්‍යයෙන් පොඩි කාලේ 4ට වගේ වෙනකම් මට අකුරු ලියන්න බෑ. බුරුනේ මේ ඇත්ත කියන්නේ. හැබැයි මගේ බෝලේ රිසල්ට් එක අද 7යි B2යි. පහවසරේ ශිෂ්‍යත්වයට කොහොම හරි අම්මා මහන්සි කළා ඒ 140ක් දැම්මා. කොහොම හරි මහන්සි වෙලා. කොහොමද ඒ ඉතින් ගියේ? කොහොම හරි ඉංග්‍රීසි මීඩියම් දැම්මම ආව. මට ඒකේ මොනවද කරගන්න බැරි වුණා ඉංග්‍රීසි මම දන්නේ නැහැ. ඒකින්ද ඊපස්සේ 7 වසරේදී මම ඉංග්‍රීසි මීඩියම් වලින් අයින් වුණා. මම ගණන් මොනවද දන්නෙත් නැහැ, ඉංග්‍රීසි මොනවද දන්නෙත් නැහැ, සිංහල දන්නෙත් නැහැ. කිසිම පන්තිකට ගියෙත් නැහැ. ඊට පස්සේ ටිකක් පන්ති වලට හුරු වුණා. මට හිතුණා මම වෙනස් වෙන්න ඕනේ කියලා. මම මේ ඉන්න ඕන විදිය නෙමෙයි මම පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. වෙනස් චරිතයක් වෙන්න ඕන. ඉස්කෝලේ අවධානය ගන්න ඕන. අවධානය දෙන්නේ නැහැ කවුරුත් මට. ඇත්ත කියන්නේ. ඕනේ. ඉතින් ඊට පස්සේ 8 වසරේ පළවෙනි වාරේ මට මතකයි මම පන්ති 6 වෙනිය වෙනවා. ඊට පස්සේ දෙවෙනි වාරේ දෙවෙනිය වෙනවා. තුන්වෙනි වාරේ පළවෙනිය වෙනවා. පන්තියේ. එතකොට හිටියේ මට මතකයි සහෝදරයෙක් වගේ ඔක්කොම හිටියා චතුංගලා 1 2 පන්තියේ. මට මාර අභියෝගයක් තිබේ මේ දෙන්නව පාස් කරන්න. මාර විදිහට මම මහසිරෙන් මුන් දෙන්නව පාස් කරන්න. ඒක තමයි මගේ අභියෝගය උනේ. ඊට පස්සේ මට තේරුණා ටික ටික යද්දි මේක අභියෝග නෙමෙයි. මේක නෙමෙයි ජීවිතේ. ඊට පස්සේ 9 වසරට වෙද්දි නිකන් මානසික තත්ත්වය අවුල් යනවා. පොඩි ප්‍රේම සම්බන්ධය ඇති වෙනවා. ඇත්ත කියන්නේ. ඊට පස්සේ කොහොම හරි 9 වසරේත් පන්තියේ පළවෙනිය වෙනවා. කොහොම ඔක්කොම කරගෙන ගියා බැලන්ස් එකේ. අවුලක් නැහැ 10 වසරේත් කරගෙන ගියා. අවුලක් නැහැ ඉතින් ඔක්කොම බැලන්ස් එක කරගෙන යන්න පුළුවන්. එහෙම ලොකු අවුලක් නැහැ. මං කරපු දේ කිව්වේ මම. වැරදිද ඇත්තද දන්නේ නැහැ. පුළුවන් නම් කරලා බලන්න පුළුවන් වෙයි. යාසිදින් කෙලිම අවධානය තියාගන්න කරන දෙයට. එච්චරයි කරන්න තියෙන්නේ. කරන දේ අනිවාර්යෙන් හිතලා කරන්න ඕනේ. අවධානය තියාගන්න ඕන දෙයකට. තමන්ගේ ටාගට් එකට යනවනම් ඒ ටාගට් එක හිතේ මවාගෙන තියාගන්න ඕන. අපේ දැන් ටාගට් එකක් තියෙනවා මගේ ෆෝන් එකේ සාක්කුවේ තියෙන ෆෝන් එකේ තියෙන වෝල්පේපර් තියෙන මගේ අනාගත ටාගට් එක. කවුරුත් දන්නේ නැති වුණාට. ඇත්ත කියන්නේ. ආයෙම ඇත්ත කියන්නේ මම. මගේ ජීවිතය හැටියට මේ යා හිතුවේ නැති වුණා ප්‍රාතිහාරයක් වුණා වගේ. ඕල් රිසල්ට් එක මම හිතුවා මම ෆේල් වෙයි කියලා. 4 වසරේදී. ඊයස්සේ ඇත්තටම මේ හැම ගුරුවෙක්ටම යනවනේ මම ගන්න ක්‍රෙඩිට් එක. මේ මොන්ටිසෝරි ඉඳලා මට ගුටි මාරු විදියට ගුටි කෑවා මම. පොඩි කාලේ ඉඳලා අම්මගෙන් මාරු විදියට ගුටි කෑ කිසිම වැඩක් කරන්නේ අම්ම තමයි ගෙදර වැඩ කරලා යවන්නේ ඉස්කෝලේට. ඉස්කෝලේ ගිහින් දාන්නේ අම්ම ඇදගෙන. මට මතකයි මොන්ටිසෝරි යන කාලේ මම ඉස්කෝලේ යන බෑ කියලා අඬනවා. ඊට පස්සේ කොහොම හරි තාත්තා ඉස්කෝලේ ගිහලා ඇදලා ගිහින් දානවා. ඊට පස්සේ ඉස්කෝලේ මම පැනලා ගෙදර ගියා දවසක්. කොහොම හරි ඉස්කෝලේ රජිනියක් දැම්මා. දන්නව ඇති. හැමෝම. අතර මේ ගණන් ගුරුවරු විදියට මේ අකීෂ මාර රිවිෂන් ඩියුට් මට මාර විදියට වැටුණා. අම්මා මාර විදියට මම හැබැයි එක ගානක්වත් මිස් කරේ නෑ. හැම බැරි ගානම මම හැදුවා. මට ගණන් කියන්නේ මාරම ආසම සබ්ජෙක්ට් එක මම. මාර විදියට ගණන් වලට වැඩ කරේ මම. එච්චරයි කියන්නේ තියෙන හැම ගුරුවරයෙක්ටම යන්න ඕනේ මම ගන්න ක්‍රෙඩිට් එක. මම පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තා. අම්මගෙන් ඉගෙන ගත්තා, තාත්තගෙන් ඉගෙන ගත්තා. මගේ තාත්තා CDB එකේ ඉංජිනේරුවෙක්. තාත්තට උන්නේ මම ඉංජිනේරුවෙක් කරා. ඉතින් මට හිතෙනවා ඉංජිනේරුවෙක් කරන්න මම මැත්ස් කරා අනාගතේ. මට පුළුවන් වෙයි කියලා හිතනවා ඉතින්. බලමු ඉතින් ඒකත් ඉස්සරහට මොන වෙයිද දන්නේ නැහැ. thank you ඉතින්. මේ වචනයක් කියනකොට මේක අහගන්න ඕන දෙයක් නෙවෙයි. කොල්ලා වචනේ පරිසමාප්තාර්ථයේම පට්ට වැඩෙක්. මට මගේ ටියුෂන් ඉතිහාසය හම්බෙච්ච සුපිරිම වැඩෙක් කිව්වොත් හරි. ඒකට හේතු කීපයක් තියෙනවා. මගේ රිවිෂන් එකේ ටියුට් එක ඉවර කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ පන්තියෙම එක්කෙනෙක් දෙන්න මේ වැඩේ ඉවර කරන්නේ. එයින් එක්කෙනෙක් ඒක එකක්. ඒක නෙමෙයි වැඩ ගැල්ල. ඔයාලා දන්නවා පයිතගරස්. මතක් වෙද්දිත් එපා වෙනවනේ. පයිතගරස් දන්නවනේ. පයිතගරස්ගේ ප්‍රමේයන් අපි පාවිච්චි කරන ජ්‍යාමිතිය. නේ? ඍජුකෝණී ත්‍රිකෝණ වලට. දන්නවද? මේ ඉන්නේ තායි වගේ කෙනෙක් කියනවා. බය නැතුව කට ඇරලා කියනවා මෙයා හොයාගත්ත ප්‍රමේයන් තියෙනවා කියලා දන්නවද? අපි ජ්‍යාමිතියේ ප්‍රමේයන් 42ක් පාවිච්චි කරනවා. ඒ 42 ගෑවිලාවක් නැති මෙයා හොයාගත්ත ක්‍රම තියෙනවා කියලා දන්නවද? ත්‍රිකෝණවල කෝණයි පාදය අතර සම්බන්ධතාව දුන්නට පස්සේ මෙයා හොයාගෙන තියෙනවා ඉතුරු පාදවල දිග හොයන වෙනමම ක්‍රම. 100% නිවැරදි. ඕනම ත්‍රිකෝණයකට ගැලපෙනවා. මෙයා මට ඒක ඔප්පු කරලා පෙන්නුවා. සර් මට මේක කියන කවුරුවත් නැහැ. මම මෙහෙම දෙයක් හොයාගත්තා. මේ පන්තියේ මෙතන ඉඳන් කිව්වේ. මම මෙහෙම දෙයක් හොයාගත්තා මට මේක කියන කවුරුවත් නැහැ. මේ සර්ට මේක තේරෙනවද දන්නේ නැහැ මේ කතාව කියලා මට මේ කිව්ව කතාවක්.
එයා හොයාගත්ත ක්‍රමයක් ඒක. ත්‍රිකෝණයක අපිට දත්ත දෙකක් තුනක් දුන්නට පස්සේ ඉතුරු දත්ත ටික මෙයා හොයනවා ලස්සනට. 100% නිවැරදි. මම හිතනවා මෙයාගේ ටාගට් එක ඉංජිනේර කෙනෙක් වුණාට මේන් ඉංජිනේර කෙනෙක් නෙමෙයි. එතනින් එහා පැත්තේ මෙයා හරි ට්‍රැක් එකේ ගියොත් අර කියන ફોකස් එක තියා මෙයා හරි ට්‍රැක් එකේ ගියොත් මේ ඉන්නේ මේ ලෝකේ ගණන් වල තව නව නිපෙයුම් කරුවෙක් කියලා මතක තියාගන්න. අලුත් ගණන් ක්‍රම මේ ලෝකෙට හඳුන්වලා දෙන කෙනෙක් වෙයි කියලා මම අනිවාර්යෙන් රෙකමන්ඩ් කරලා කියනවා. එච්චර වැඩෙක් ඔන්න. පුළුවන් නම් එහෙම චරිතයක් වෙන්න. ඇහුණනේ කතාව 4 වසරක අකුරු ලියන්න බෑ කිව්වා. එහෙම කොල්ලෙක් මේ අද මෙතන ඉන්නේ. වැඩ්ඩු. එතන කතා දෙයක් නැහැ. මෙයත් එක්ක බැලුවට පස්සේ මම ඇවිල්ලා මේ සයිස් විතර චූටි මිනිස්සෙක්. මෙයත් එක්ක බැලුවා මම ඇවිල්ලා චූටි මිනිස්සෙක්. මම ඒක පැහැදිලිව කියනවා. මොකද මෙයාගේ වයසේදී මට මෙච්චර පර්ෆෝමන්ස් තිබිලා නැහැ. ඒතර මෙයා යන තැන ගැන හිතා ගන්න. පොඩක් හොඳට මුණ බලා ගන්න. සමහර ලාවට අනාගතේ ඔය මුණ දකින්නවත් නැති වෙයි. මේ ලංකාව ඇතුලේ වෙන්න පුළුවන්. එහෙම දකින්නවත් නැති වෙයි. සමහරවිට දකින්නව නම් සෝෂල් මීඩියා වලින් පත්තරයක එහෙම දෙයක විතරක් වෙන්න පුළුවන් මේවා දකින්නේ. හරි ට්‍රැක් එකේ ගියොත් මම එච්චරම රෙකමන්ඩ් කරනවා. ජය වේවා.